මෙතන තියෙනවා 8 ඉස්සෙල්ලා ලියන්නේ 8 ඍණ 20 අඩු කරන්නනේ තිබ්බේ. එතකොට දැන් මේ 5යි a ධන 4යි b ඍණ මෙයා ඍණෙන් ගුණ වෙනවා. මෙතන ධනනේ ධනයි ඍණයි ඍණ. මේ ගුණ වෙද්දී ඍණ වැඩි කිරීම ඍණ කියන්නේ ධන. ධන වැඩි කිරීම ධන කියන්නේ ධන. ඍණ වැඩි කිරීම ධන කියන්නේ ඍණ. අය ඍණ ධන වැඩි කිරීම ඍණ කියන්නේ ඍණ. ඒ හින්දා මෙතන මේක මෙයාගේ වැඩි වෙද්දී මේ ධනයි මේ ඍණයි වැඩි වෙලා ඍණ වෙනවා. එතකොට 5යි a. මෙතනත් එහෙමයි. මෙතනත් ධන තියෙන්නේ මේ ඍණ වෙනවා. 5යි b සමානයි මෙතන මේ වැඩි එකේ ලකුණ. වැඩි එක ඍණ 20. කීයක් වැඩිද? 12ක් වැඩි. මෙන්න දැන් මේකට මේක කැපිලා යනවා. සමාන පද ප්‍රතිවිරුද්ධ ලකුණු. සමාන පදයි ප්‍රතිවිරුද්ධ ලකුණු තිබ්බොත් අනිවාර්යෙන් එයා කැපිලා යනවා. සමාන පදයක් තියෙනවා සංගුණක සමානයි පදේ නොදන්න පදේ ඒ සමානයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි නම් එයා අනිවාර්යෙන් සුළු වෙලා කැපිලා යනවා. කැපිලා යනවා මේ හරි වචනේ සුළු වෙලා යනවා කියන එක. මේ දැන් මෙන් 4යි b තියෙනවා ඍණ 5යි b තියෙනවා. වැඩි එකේ ලකුණ මොකද්ද? වැඩි එක මොකද්ද? ඍණ 5. එහෙනම් වැඩි එකේ ලකුණ ඍණ 5. කීයක් වැඩිද? එකක් වැඩි. 1යි b කියලා ලියන්න ඕනේ නැහැ. b කියලා ලියගන්න. මෙතන ඍණ 12යි. අපි දන්නවා හැම වෙලාවෙම අපි හොයන තනි කරන එක්කෙනා ධන වෙන්න ඕනේ. ඒ හින්දා මෙයාව බෙදනවා ඍණ 1කින්. මෙයාව බෙදනවා ඍණ 1කින්. ඍණ ඍණෙන් බෙදුවාම මම ඉස්සෙල්ලා කිව්වා ධන උත්තරයක්. මෙතනත් ඍණ මෙතනත් ඍණ ඍණෙන් බෙදුවාම උත්තරේ ධන. b සමානයි 12යි. b සමානයි 12යි නම් a හොයා ගන්න පුළුවන් අපිට. b සමානයි 12යි වෙලාවට a හොයාගන්නේ කොහොමද? a හොයාගන්නේ b සමානයි 12. මෙහෙම ලියන්න ඕනේ. මේවා පිළිවෙලට ලියද්දී සාමාන්‍යයෙන් ඔයාලට තැනක වැරදුනා සුළු කිරීමක් වැරදුනත් ඔයා මේක පිළිවෙලට ලියලා තියෙනවා නම් එයාට තේරෙනවා. ඔයා මේ සිද්ධිය දන්නවා. ඔයා මේ සිද්ධිය දන්නවා කියලා තේරෙනකොට එයාට ලකුණු දෙනවා. ඔයාගේ අර ලියන එකේ වෙන මිස්ටේක් එක මගේ අරින්න පුළුවන්. මේ p සමානයි 2 විට 12 විට 12 විට b සමානයි 12 විට මාර්ගයේ සිට දැන් පළවෙනි සමීකරණය මතක නැහැ. හරි පළවෙනි සමීකරණය මොනවද? 5යි a ධන 4යි b සමානයි 8නේ. ඕක තමයි අපි a සමීකරණය කියලා තිබ්බේ. b සමානයි 12 විට a හි ආදේශයෙන්. දැන් අපි b සමානයි 12යි කියලා a වල ආදේශ කරනවා. මෙන්න